අතිඋතුම් චුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ අද රෝමේ ශාන්ත පීතර බැසිලිකාවේදී ස්වර්ගස්ථ වුණා. උන්වහන්සේ අවසන් වරට ජනතාව අතර පෙනී සිටියේ ඊයේ දින ශාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු ඉරිදා දේව මෙහෙය අතරතුරයි. බ්‍රොන්කයිටිස් රෝගයෙන් පෙළුණු උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ නියෝජිතයා වන කාර්දිනල් ඇන්ජලෝ කොමස්ට්‍රි විසින් දේව මෙහෙය පැවැත්වුවා. එහිදී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ නගරයට සහ ලෝකයට ආශිර්වාද ලබා දුන්නා. මෙහිදී උන්වහන්සේ ලෝක සාමය සඳහා යාඥා කළ අතර විශේෂයෙන් ගාසා, සුඩානය, සෙහෙල් ප්‍රදේශය සහ සිරකරුවන්ගේ නිදහස සඳහා යාඥා කළා. Cari fratelli e sorelle, buona Pasqua. Il maestro delle cerimonie di leggere il messaggio. Benedicat vos omnipotens Deus, Pater et Filius et Spiritus Sancti. Amen. දේව මෙහෙය අවසන් වීමෙන් පසුව පාප් වහන්සේ සාන්ත පීතර බැසිලිකා වටරවුමේ පෝප් මොබයිල් රථයෙන් ගමන් කරමින් පැමිණ සිටි ජනතාවට ආශිර්වාද කළා. එදිනම උන්වහන්සේ ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වාන්ස් මුණ ගැහුණේ උන්වහන්සේගේ අවසන් රාජ්‍ය නායක හමුව සනිටුවන් කරමින්. මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.